viewers නිහාව කියලා පිළිගන්නවා මගේ YouTube vlog එකට. අද මගේ vlog එකේ මම ගෙන්නන්නේ මගේ යුනිවර්සිටි ලයිෆ් එක ගැන. මගේ යුනිවර්සිටි එකේ චයිනා වල මගේ යුනිවර්සිටි ලයිෆ් එක කොහොමද මගේ දවසක් ගෙවෙන්නේ විදිහට අනිත් එක පොඩ්ඩක් මට අද හිතුණා පොඩ්ඩක් යුනිවර්සිටි එක පෙන්නන්න ඕගොන්ට. යන් එහෙනම් අපි යුනිවර්සිටි එක බලන්න. මේ තියෙන මගේ අපේ යුනිවර්සිටි එන්ට්‍රන්ස් එක. ඉතින් අපි ෆේස් ස්කෑන් කරගෙන තමයි ඇතුළට එන්ටර් වෙන්න තියෙන්නේ. ඉතින් එන්ටර් වුණාම අපිට මෙතනින් කියලා හේන්න තියෙනවා අපේ ඉන්ෆර්මේෂන් බෝඩ් එක. ඉතින් තමයි අපි ඉන්නේ කොහේද අපේ ටීචින් බිල්ඩින්ග්ස් එකම ලයිබ්‍රරි එක ඒ ඔක්කොම සිකියුර් කොහෙද තියෙන්නේ තමයි අපිට මෙතනින් බලා ගන්න පුළුවන්. පිටිපස්සෙන් පේන්න පුළුවන් මගේ යුනිවර්සිටි එක. මේක තමයි මේක ෆූජෝ පොලිටෙක්නික් ඇන්ඩ් වොකේෂනල් කොලෙජ් එක. ඒ වගේම මේ පැත්තෙන් තමයි අපිට අපි දැන් එන්ට්‍රන්ස් එක මෙතන. මේ එන්ට්‍රන්ස් එක. මේ තියෙන්නේ අපි මේන්ම බිල්ඩින් එක. අපේ යුනිවර්සිටි එකේ. ඇත්තටම මට මුලදී කියන්න බැරි වුණ දෙයක් තමයි මම දැන් ඉන්නේ චයිනා වල ෆූජියන් ප්‍රාන්තේ ෆූජෝ ඩිස්ට්‍රික්ට් එකේ. ෆූජෝ පොලිටෙක්නික් ඇන්ඩ් ටෙක්නිකල් කොලෙජ් එකේ. මේක තමයි දැන් මම ආවේ මෙහෙට 2024 ස්ටුඩන්ට් 2027 බැච් එකේ ස්ටුඩන්ට් කෙනෙක් විදියට. ඒ වගේම දැනට අවුරුදු 2ක් චයිනා වල අවුරුදු 2ක් වෙනවා. ඉතින් ස්ටඩීස් කරන් යනවා. ඒ වගේම දැන් මගේ 2027 වෙද්දි මම මගේ ග්‍රැජුවේෂන් එක 2027 තියෙන්නේ. මේ බිල්ඩින් එක තමයි අපි ඔක්කොම කියන්නේ ලැන්ග්වේජ් ස්කූල් එක ඊට පස්සේ අපේ ටීචර්ස්ලාගේ ඔෆිස් එහෙම ඔක්කොම සිටුවේට් කරලා තියෙන මේ බිල්ඩින් එක ඇතුලේ. ඉතින් අපි ඔක්කොම සබ්ජෙක්ට්ස් වලට අපි ස්ටඩීස් කරන්න ඉන්නේ මේ බිල්ඩින් එකට. ඉතින් එතන පොඩි සද්දයක් තියෙනවා අපේ ස්කූල් එකේ පොඩි කන්ස්ට්‍රක්ෂන් එකක් කරනවා මේ දවස්වල. ඒ වගේ එහෙම බලුවොත් තව චුට්ටක් තව තියෙනවා ස්කූල් එකේ ඇත්තටම අක්කර 100කට වඩා වැඩි. ඉතින් තව තියෙනවා ඇවිදින්න යම් මාත් එක්ක. මෙතන අපේ ගේට් එක එන්ටර් වුණ ගමන් අපිට හම්බෙනවා අපේ ඒවියේෂන් බිල්ඩින් එක. ඒ කියන්නේ මේක ඒවියේෂන් ඇත්තටම තියෙන්නේ ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට්ලාට නෑ ඇත්තටම. ඒවියේෂන් එක තියෙන්නේ ඇත්තටම චයිනීස් ස්ටුඩන්ට්ලාට. ඇත්තටම ජනවාරි පෙබරවාරි මාර්තු කියන කොහොමද දැන් චයිනා කියන්නේ දැන් මං ඉන්න පැත්තට ඇත්තටම අඩුයි. සීතලයි. හොඳටම සීතලයි. ඒ වුණත් ඇත්තටම දැන් බීජිං පැත්තට ගියොත් ඇත්තටම හොඳටම සීතලයි. දැන් මෙහිට පොඩ්ඩක් ඒ කියන්නේ අඩුයි හැබැයි සීතලයි. දාමන අපිට -1 2 වගේ යන්නේ. අපිට දැන් මේ පැත්තෙන් එහෙම තියෙනවා අපිට හෙලිකොප්ටර් එකක් පෙන්න. මේ ඔක්කොම මෙතන නේම් කරලා තියෙන හෙලිකොප්ටර් එකේ මොඩල් එක ඒ ඔක්කොම මේ නේම් කරලා තියෙන්නේ. තිබ්බොත් මේ ප්ලේන් එකක් තියෙනවා. ප්ලේන් එකක් කියුවොත් මම හිතන්නේ ඒක ඇත්තටම සී ප්ලේන් එකක් වගේ පොඩි. SP9 තමයි මොඩල් එක. මෙහින් ගත්තොත් තව තියෙනවා අපිට හෙලිකොප්ටර් එක. මේ හැතරම තියෙන හොඳම දේ කියන්නේ දැන් ඒවියේෂන් මේජර් එක ගත්තොත් අපිට ඒ කියන්නේ ඒවියේෂන් ස්ටුඩන්ට්ලාට ප්ලේන් එකේ කියන්නේ මෝඩල් පොඩි ඒ කියන්නේ මොඩල් එක ප්ලේන් එකේ මොඩල් එකක් ගත්තොත් ඒ මොඩල් එකේ ඉඳන්ම හදන හැටි ඊට පස්සේ ඒ කියන්නේ ලොකු එයාක්‍රාෆ්ට් එකක් වෙනකන් ලොකු එයාක්‍රාෆ්ට් එකක් වෙනකම්ම තියෙන දශම වෙනකම්ම උගන්වනවා. ඒක තමයි ඉතින් අපේ ඒවියේෂන් හිස්ටරි ඔෆ් චයිනා. අපේ මෙතන පොඩි ඉන්ෆර්මේෂන් බෝඩ් එකක් බලන්න පුළුවන්. ඔක්කොම තියෙන චයිනීස් වලින්. මෙහි අතරම ටීචින්ග්ස් යන්නේ චයිනීස් වලින්. කොහොමද අපේ ෆස්ට් ඉයර් මගේ ලැන්ග්වේජ් එක ෆස්ට් ඉයර් තියෙනවා. ඊට පස්සේ ෆස්ට් ඉයර් ලැන්ග්වේජ් එක කියන්නේ ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට්ලාට ෆස්ට් ඉයර් ලැන්ග්වේජ් එක අනිවාර්යයි. ඊට පස්සේ තමයි අපේ මේජර් මේජර් දැන් තියෙනවා මෙහි මේජර්ස් තියෙනවා මට මතක විදිහට 14කට වැඩි එක මේජර් තියෙනවා. දැන් මගේ මේජර් ගත්තොත් මම ඔටෝමොබයිල්. ඉතින් ඒ වගේ දැන් මේක ඒවියේෂන් තියෙනවා ඒ වගේ තියෙනවා එක විදිහේ මේජර්ස්. මේජර් ඔක්කොම යන්නේ අපි චයිනීස් වලින්.
language Chinese language කියන්නේ ඒ හින්දාම අපේ ෆස්ට් ඉයර් එක අනිවාර්යයෙන් Chinese language එක ස්ටඩි කරන්න. දැන් China වල more than 50% ගත්තොත් දැන් electric vehicles තමයි වැඩිම. කියන්නේ අනිත් එක ස්පෙෂලිටි එක කියන්නේ ඔක්කොම China වලින් build කරපු ඒවා. කියන්නේ BYD, Spring ඒ වගේ ලොකු companies එහෙම තියෙනවා. ඒකත් එක්ක තමයි දැන් universities වල අතරම ගියානම් බලන්න පුළුවන්. මෙහෙම කියන්නේ build කරලා තියෙනවා ඒගොල්ලෝගෙම charging places. ටීචර්ස්ලා එහෙම ආවම ටීචර්ස්ලාට ඒගොල්ලෝගේ වෙහිකල් එක එහෙම charge කරගන්න මෙහෙම වෙනම places build කරලා තියෙනවා. මෙතනින් බලන්න පුළුවන් මෙහෙම අපේ ටීචර් කෙනෙක්ගේ වෙහිකල් එක charge කරනවා. මේකට ඇත්ත ඔක්කොම තියෙන්නේ මෙතන දැන් මේ pay කරන්න තියෙන system එක මේ තියෙන්නේ මෙතන තියෙන QR code එකෙන් scan කරලා තමයි අපිට payments ඔක්කොම කරන්න තියෙන්නේ. QR code එක scan කරාම අපිට WeChat හරි Alipay හරි use කරලා තමයි අපි payment කරන්න තියෙන charging port එකට. තව වෙන මේජර් එක බිලින් අතර මේක මගේ මේජර් එක automobile engineering. ඉතින් අපි ඒකත් ගිහලා මම බලාගෙන ඉමු. ඉන්ටර්නෙට් පේනවා මේ මගේ පස්සේ මෙතන ගහලා තියෙනවා මේජර් එක මගේ මේජර් එක පිළිබඳව කියන්නේ automobile engineering. ඒ කියන්නේ Chinese වලින් කියව Xinnan Yuan Teacher Jishu. ඉතින් එහෙම එන්ටර් වුණ ගම ඊට පස්සේ මේ පැත්තේ billboards ටිකක් කියන අපිට වෙන්න පුළුවන් ඔක්කොම companies එකනේ popular. දැන් මම ඉතලේ වගේ අතන vacation හින්දා අපිට අතුලට යන්න බෑ ඔක්කොම close කරලා තියෙන්නේ. ඉතින් මේ තියෙන්නේ automobile engineering ඒ warehouse එකේ. මෙතන තමයි අපි ඔක්කොම vehicles ගැන study කරන්න තියෙන්නේ. මේ අතර තියෙන vehicles ඔක්කොම. දැන් මම අතරම ඇවිල්ලා ඉන්නේ China universities වල තියෙන iconic place එකට. ගොඩක් අය කියන්නේ China වල මේ universities වල mainly focus කරනවා health එක ගැන. ඉතින් student ලට එහෙම build කරලා තියෙනවා running track එක. ඊට පස්සේ football play කරන්න football ground එක. ඒ කියන්නේ international standards වලටම තමයි ඔක්කොම build කරලා තියෙන්නේ කෙලින්ම. ඒ කියන්නේ running track එක ගත්තොත් 400 meters. ඒ වගේම මෙතන මේ පැත්තෙන් දැන් තියෙනවා football court එක. ඊට පස්සේ පේනවා දැන් මම අපේ running track එකේ දැන් track එකෙන් එළියට ආවම තව දෙයක් තමයි China වල අපිට බලා ගන්න පුළුවන් basketball. ඒ කියන්නේ China වල ඇත්තටම මාර විදිහට push එකක් දෙන්නේ basketball වලට. ඒ කියන්නේ සාමාන්‍යයෙන් යුනිවර්සිටි එකක තියෙනවා indoor basketball court එක, outdoor basketball court එක දෙකක්. ඒ කියන්නේ training ඒ China වලින් ඒ කරන push එක ඇත්තටම basketball වලින් පට්ට. මගේ යුනිවර්සිටි එකේ තියෙන තව එක දෙයක් තමයි යුනිවර්සිටි එක දෙකකට බෙදලා තියෙන්නේ. ඒ කියන්නේ බෙදලා තියෙනවා කියන්නේ අපේ යුනිවර්සිටි වල ඉතින් යනවා පොඩි ගඟක්. ඉතින් පාලමකින් බෙදලා තියෙන කියන්නේ මේ පැත්තේ තියෙනවා ඒ වගේම තව පිටිපස්සෙත් තියෙනවා. එතනම මේ කැලේ තමයි යුනිවර්සිටි එකේ මේජර් ඊට පස්සේ අපේ අපි ඉන්න ඩොමෙන්ටරිස් එහෙම තියෙන්නේ. ඩොමෙන්ටරිස් කිව්වම කියන්න බැරනවා අපේ ඒ කියන්නේ ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට් ලට වගේම චයිනීස් ස්ටුඩන්ට් ලටත් මෙහින් ඩොමෙන්ටරිස් හදලා තියෙන. කියන්නේ අර සාමාන්‍යයෙන් දුර තැන් වල ඉඳන් එනකොට ඒතකොට යුනික් ඉන්න පුළුවන්. ඉතින් ඒ හින්දාම චයිනා වල ඒ කියන්නේ යුනිවර්සිටිස් වලින් ඩොමෙන්ටරිස් හදනවා ස්ටුඩන්ට් ලට ඉන්න. මේ පිටිපස්සෙන් පේන බිල්ඩින් එක තමයි මෙකැනිකල් බිල්ඩින්. ඇත්තටම ඔයගොල්ලෝ දකින්න ඇති ඉස්සෙල්ලා ඇතුළට යන්න බෑ ඔක්කොම දැන් වහලා තියෙන්නේ. මොකද ළමයි නැති හින්දා. මම ඉදිරියට ඉස්සරහට තව මගේ vlog එකක් ගෙනන්න මේ ඇතුළට ගිහිල්ලා පෙන්නන්න. ඉතින් ඔයගොල්ලෝ මාව subscribe කරලා තියාගන්න, like කරලා bell button එක click කරලා තියාගන්න. එතකොට මගේ වීඩියෝ දැම්ම ගම ඔයගොල්ලන්ට බලන්න පුළුවන්. දැන් ඉතින් යන්න අපි
මේ ඉතින් පිටිපස්සෙ තියෙන පේන්නේ අපි ඉස්කෝලේ හදනකොටම ඉස්කෝලේ හදන බිල් කරනකොටම හදපු මුල්ම පාලම. ඊට පස්සේ තව පාලමක් හැදුවා අලුත් පාලම. ඒක තියෙනවා ඉස්කෝලෙන් තව චුට්ටක් එහාට ගියාම තව ඒ පාලම අපිට හම්බෙනවා. යන් අපි ඒ පාලම පෙන්නගෙනම යන්. ඔය පිටිපස්සෙන් පේන්නේ අපිට ස්ටුඩන්ට් ඩොමිටරිස් එහෙම. අපි කැන්ටින් එකත් පේනවා. ඒ කැන්ටින් එක ඇත්තටම යූස් කරන්නේ මේ ඩොමිටරිස් වල ඉන්න ස්ටුඩන්ට් වලට. සාමාන්‍යයෙන් චයිනා යුනිවර්සිටි එක අපිට බලා ගන්න පුළුවන් යුනිවර්සිටිස් 2-3 සාමාන්‍යයෙන් තියෙනවා. දැන් පිටිපස්සෙන් පේනවා කියමු. දැන් මේ පැත්තට ගත්තත් ඔය තව අර පැත්තටත් තියෙනවා අපේ ඩොමිටරිස්. ඉතින් හිතන්නකෝ එතන මේක මම කිව්වා වගේම අක්කර 100කට වඩා යුනික ලොකු එච්චර ලොකුයි. ඉතින් ඔය වටේටම තියෙන ඩොමිටරිස් ස්ටුඩන්ට් මේව නම් සාමාන්‍යයෙන් ඉන්නේ ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට්ලා නෙමෙයි. චයිනීස් ස්ටුඩන්ට්ලාට තමයි මේ ඩොමිටරිස් දීලා තියෙන්නේ. ඉතින් ඔය ඉස්සරහින් පේනවා තමයි ඔක තමයි අපේ කැන්ටින් එක. කියන්නේ පරණ කැන්ටින් එක. ඔතන සාමාන්‍යයෙන් ඔක යූස් වෙන සාමාන්‍යයෙන් අපේ කොලෙජ් එකෙන් පිටිපස්සේ තියෙන ඩොමිටරිස් වල ස්ටුඩන්ට්ලට. ඊට පස්සේ ඔය දැන් ඔතන පේනවා ඇති. ඔක තමයි මම අර කිව්ව විදිහට අපේ අලුත්ම පාලම. මම ඔතනටත් පෙන්නන්නම් ගියේ. දැන් මම ආවේ අපේ යුනිකේ තියෙන ජොගින් ට්‍රැක් එකට. එකකින් ආවට පස්සේ අපිට කෙලින්ම මෙතින් මගේ ඩොමිටරි එක මම ඉන්නේ දැන් ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට්ලාට දෙන ඩොමිටරිස් තමයි මේ ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට්ලා ඉන්න ඩොමිටරිස් වල දැන් බලන්න පුළුවන් නැත්නම් මෙතින් මේ හැම ඩොමිටරි එකකටම ඩොමිටරි එක බලා ගන්න වෙනම කෙනෙක්ව පත් කරලා දෙන්නේ. එයාගෙත් ඔය තියෙන ඔය යට තමයි මෙතන තමයි එයාගේ ඔය රූම්ස් තියෙන්නේ. මේ තියන්නේ තව අපේ ඩොමිටරි එක. ඒ කියන්නේ ඒක නම් ඉන්නේ චයිනීස් ස්ටුඩන්ට්ලා. මෙතන යට තියෙනවා අපේ සාමාන්‍ය ෂොප් ග්‍රොසරි shopping. ඒ කියන්නේ මොනවා ග්‍රොසරි අයිටම්ස් එහෙම මොනවා අපිට මෙතනින් ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපිට කෑම වර්ග එකම ජාතිකනේ ඔය ෆාස්ට් ෆුඩ් එහෙම හරි අවශ්‍ය වුණොත් මෙතනින් ගන්න පුළුවන් මේ ෂොප් එකේ. තව මම කැමතිම දෙයක් තමයි අපේ ඉස්කෝලේ මේ කියන්නේ අපේ ඉස්කෝලේ විතර නෙමෙයි හැමතැනම දකින්න දෙයක් තමයි මේ තියෙනවා කියන්නේ හොස්පිටල්. සාමාන්‍ය හොස්පිටල් එකක් කියවට ඒක ලොකුවට නෑ. හැබැයි අපේ ඉමර්ජන්සි සර්විස් එකක් කියන්නේ මොන හරි වුණොත් අපිට බෙහෙත් දාගන්න හැම පුළුවන්. අර සාමාන්‍ය ඒක අනිවාර්යෙන් තියෙන්න ඕන දෙයක් තමයි ඒක හොස්පිටල් එක.